හයි අලුත් දවසක් ඉතින් කවුමට කට්ටියන්ටම අද වලට පොඩි නිවාලු දවසක් ඒක නිසා මම අද ඔෆිස්ලි නෑ වාහනයක් කලෙක් කරගන්න අද පොඩි රවමක් දාන්න එලියට යන්න කියලා හිතුණා. ඉතින් ඔය විදිහට අපේ එකමඩේෂන් එක ගේටුවෙන් එලියට බහිනකොටම අපිට ටැක්සි තමා බලාගන්න පුළුවන්. මොකද උදේ ටයිම් එක නිසා කට්ටිය ශිෆ්ට් එක මාරුවෙන්ඩ වාහන ටික ඔත්තන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ශිෆ්ට් එක මාරුවෙන්ඩ ඔයාවට ගේට්වලින් තමා ඔය තියෙන්නේ පාක් කල්ලා තියෙන්නේ ගොඩාක් වාහන ටැක්සි. ඊට පස්සේ අපිට මෝල්හකට යන්ඩ ඕන වෙලා තිබ්බේ සුපමාකට් එකට බරු ටික බලන්ඩ. මෙතන්ට ආවට පස්සේ වහලා තිබ්බා අපි උදේ ටයිම් ඇවිල්ලා තිබ්බෙනෑ එකහින්දා ගියා පොඩ්ඩක් මෙයාලගෙන් අහන්ඩ කීයටද ඕපන් කරන්න වටම් දිසන ඔප. ඉතින් එතන හිටපු සිකුරිටි එකෙන් කිව්වා අපිට අට තමා ඕපන් කරන්න කියලා. මේකත් ඒක දෙකක් තියෙනවානේ. නමේ අනුපයි දෙන්න බෙදා ගමට තාමනවාද ඕන කලු දෙකක්ද සබන් පුට්ටිය ඊළඟට මේ අයට ඕනකව සබං පෙට්ටියක් අපි කලින් බැලුවේ අර වාහන පිහෙදෙන ටවල්. ඉතින් සබම් පෙට්ටි බැලුවට හරියට සෙට්ටන එකක් අපිට හම්බුන්නෑ. මෙයාට ටිකක් ලොකුව එකක් බැලුවේ. ඉතින් බැලුවා ඩබල් සබම් පෙට්ටියක් නෑ ඒක. ඉතින් මොකද කරන්න ඊට පස්සේ අපි ආවා ඉලෙක්ට්‍රික් අයිටම් තියෙන පැත්තට. දන්නවන ඉතින් අපිට කොහේ ගියත් ඉලෙක්ට්‍රික් අයිටම් එකක් අතගන්නතු ඉන්න බෑනි. ඉතින් අපි හොම ඇවිල්ලා බලාගෙන පොඩි අයිටම් ටික් බලාගෙන ඉස්සරහට ගිය. මේ දවසල රස්න හින්දා මම පොඩ්ඩ පෝට්බල් ෆෑන්නෙකුයි වාහනයට කස්ටමස්ලා නැක්ගම ඉල්ලනවන්නේ සමහර වෙලාවට එක වර්ගේ කේබල් සමහරුන්ගේ ඇපල් සමහරුන්ගේ ටයිප්සි ඔය ප්‍රශ්න තියෙනවා. එහින්ද 3-in-1 කේබල් එකක් පොඩ්ඩක් බැලුවා. ඒ වුණාට එතන ඊට පස්සේ අපි ගියේ හොයාගෙන හෙයා ඔයිල් එකක් ඔයිල් එකක් ගන්න කියලා කියාට මෙච්චර් කලෙක්ෂන් එකත් තියෙද්දි හරි අමාරුයි අප එකක් තෝරගන්න. ඊට පස්සේ කොහොම හරි අන්තිමට අපි හෙයා ඔයිල් එකකුත් තෝරගෙන ඒ සුපර් මාකට් එකෙන් එළියට ආවා. ඇවිල්ලා එන ගමන් තවත් එකක් තිබ්බා. අපි ඒකටත් ගිහින් ඉලෙක්ට්‍රික් අයිටම් බැලුවා. ඉතින් ඔය තියෙන්නේ ඔතන මැෂින් එකක්. මිල ගහපු නැති ඕනම බඩුවක QR එකක් හෝ බාකෝඩ් එකක් තියෙනවා නම් අපිට ඔතනින් ස්කෑන් කරලා ප්‍රයිස් එක බලාගන්න පුළුවන්. ඉතින් කාලෙකින් කරපු නිසා මම නිකන් try කරලා බැලුවා ඒක ආසාවට වගේ. ඒ ටෝච් එක දිරම් 45ක් වෙනවා. මෙටල් බොඩි එකක් හොඳයි ඉතින්. මම යද්දි සෑහෙන ටෝච් වගේක් අරන් ගියා ගෙදර. ඉතින් ওই ටිකත් බලාගෙන අපි ආයේ පොඩි රවුමක් දැම්මා. ඒ කරලා ඕන කරන බඩු ටිකත් ඔක්කොම එකතු කරගෙන හෙමීට ආයේ අපේ එකමඩේෂන් එක ගේට් එක පැත්තට තමා ආවේ. ඉතින් ඔය තියෙන්නේ පාකින් ඒරියා එක. ඔය හරිය තමා අපි වාහන පාක් කරන්නේ. මේ තියෙන්නේ අපේ කම්පැනි එකේ ටැක්සි. ඉතින් ඒ වැඩ ටිකත් කරගෙන ඇවකාඩෝ ජූස් එකකුත් අරගෙන අපි සැලුන් එකට ඇවිල්ලා ඒ වැඩත් කරගෙන දවස ගෙවා ගත්තා.